ඩ්‍රැගන්ස් දෙන්න එකේ මට ශාම්මයකක් ගෙදරදී කුස්සිය පැත්ත පළාතක යන්න හැලු මේ යන්නේ නැද්ද? අක්කා පව් ඈ දැන් මේක බලනවා නම් අක්කා දැන් ආයේ මොනවද මේ කියලා හදාගෙන කෑම කෑවි කියලා අට කුස්සියට යන්න වෙනවා මේකෙන් පස්සේ. ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ කුස්සියට යන්න වෙනවා. ඊට වැඩි ප්‍රශ්න කියනවා බොරු කියලා කිව්වොත් මම වෙනවා කියලා. මොකද ඇත්තම දේවල් එයා තමයි කරන්නේ. හැබැයි ඒ සහයෝගය අත්‍යවශ්‍යයි නේද? ඒක නැත්තම් අද ශාම් කෙනෙක් නැද්ද එහෙම කරන්න හම්බෙන්නේ. මුකුත් කරන්න හම්බෙන්නේ නැහැ. ඒක කොහොමද ඇත්තට දැන් අපි ඒකත් පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ගුරුවරයෙක්, කලාකරුවෙක් ඔබ නිතරම ගෙදර නැතුව ඇතිනේ? ඉන්නවද? කොහොමද මේ දේවල් බැලන්ස් කරන්නේ? දැන් සාමාන්‍යයෙන් කියනවනේ මේ ෆීල්ඩ් එකට රංගන ෆීල්ඩ් එකට ආවොත් පෞල් ජීවිතේ අනේ අම්මේ තියාගන්න බෑ. හැබැයි අපි දකිනවා බොහෝ වෙලාවට ඒ වගේ දේවල්. ඔව් මේ මෙහෙම දෙයක් තියෙනවා දැන්. ඇත්තම ගැන හරි ඇත්තම විදියට හිතුවොත් මේ මමත් හිතන්නේ ගොඩාක් විශිෂ්ට නළුවෙක් වෙන්නත් බෑ ගොඩාක් හොඳ ෆැමිලි මෑන් කෙනෙකුටත්. ඒක ලෝකෙ තොප් වෙලා තියෙනවා. මම ඇත්තම කිව්වොත් එහෙම තාම විශිෂ්ට නළුවෙකුත් නෙමෙයි. ඒ කියන්නේ මම කියන්නේ ලෝකයේ තියෙන ලෙවල්ස් එක්ක කම්පෙයාර් කරපුවා. එතකොට මේ මොකද ඒ කියන්නේ මේ හැබැයි මෙහෙම වෙන්න පුළුවන් අර අපේ ආසියාව සහ අපේ කලාපය ඇතුලේ අර මේ හොඳ රංගන ශිල්පියෙක් විදිහටයි මේ හොඳ ස්වාමි පුරුෂයෙක් විදිහටයි දෙකම කරන්න බෑ. පුළුවන් සීමාවක් තියෙනවා. ඉතින් ඒක ඇතුලේ වෙන්නේ නැති මම ඉන්නේ මම හිතන්නේ මේ මොකද ඉන්දියාවෙත් ඉන්නවා දැන් අපි හිතමු සූර්යයා අපිටත් සූර්යයා කෙනෙක් ඉන්නවා සූර්යයා දයරුවන් ඒ අපි ඉන්දියාවේ ඉන්න සූර්යයා කියන්නේ අපි දන්න විදිහට ටිකක් හොඳ ෆැමිලි ලයිෆ් එකකුත් මේන්ටේන් කරන මේ හොඳ මේ කරියර් එකකුත් මේන්ටේන් කරන කෙනෙක්. ඉතින් ඒ වගේ මේ ලෙවල් එකක ඉන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ අපි හිතමු මම මේක ගොඩක් කියලා දෙනවා ඔය ඩැනියෙල් ඩේ ලුයිස් වගේ ඉන්න ලෝක මට්ටමේ නළුවෙක් වෙන්න මේ නැත්තම් ලියනාඩෝ ඩිකැප්‍රියෝ වගේ නළුවෙක් වෙන්න මේ හොඳ ෆැමිලි මෑන් කෙනෙක් වෙලා බෑ කියලා. මොකද මේ අපි දන්න විදිහට ලියන මේ ඩැනියෙල් ඩේ ලුයිස් එයා සාපේක්ෂව ඉතාම හොඳට එයාගේ වයිෆ් එක්ක ලොකු සම්බන්ධයක් තියෙන කෙනෙක්. එයා එක වෙලාවක අර මේ අවෝඩ් එකක් අරගෙන ඒ කියන්නේ මේ ඇකඩමි අවෝඩ් එක අරගෙන ස්තුති කරනවා එයාගේ වයිෆ්ට මේ ගොඩාක් මිනිස්සු එක්ක එයාට ජීවත් වෙන්න වෙන එක ගැන එයාට ස්තුති කරනවා. ඒ කියන්නේ එයා ගෙදර ඉන්නේ ඉතින් අර එක එක විදිහේ මිනිස්සු විදිහට ඉන්න නිසා සහ එක එක කාලෙට ඒ අදහස් වෙනස් වෙනවා, හැසිරෙන විදිය වෙනස් වෙනවා. ඒවත් එක්ක මේ ඉතින් එහෙම හරි විරලව එහෙම බැලන්ස් කරගන්න මිනිස්සුත් ඉන්නවා. මේ කොයි පැත්තකට හරි වැඩිපුර බරක් තියපුවා මේකේ වැඩිපුර ප්‍රතිලාභයක් සහ පර්ෆෝමන්ස් එකකුත් බලා ගන්න වෙනවා.